සාදරයෙන් පිළිගන්න SL සන්දීප් ගේමින් YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයගලන්ට ගෙනල්ලා තින්නේ කැරම් ප්‍රෝ ශ්‍රී ලංකා කියන සුපිරි ලංකාවේ හදපු කැරම් ගේම් එක ගැන. ඉතින් යාළුවනේ මේක ලංකාවේ අලුතෙන් ආපු ගේම් එකක්. ඉතින් ඕගොල්ලන්ට මේක Play Store එක හරහා ඩවුන්ලෝඩ් කරගන්නලා ප්ලේ කරලා පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් දැන් ගොඩක් ලංකාවේ ප්‍රසිද්ධ වෙච්ච ගේම් එකක් තමයි මේක. ඉතින් ගොඩක් කට්ටිය දන්නෙත් නෑ. හැබැයි ගොඩක් කට්ටිය මේක ගහනවා. ඉතින් සමහරු ඔය අතරින් දන්නේ නැති කට්ටියක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට බලන්න තමයි ඉතින් අද මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් එහෙනම් අද අපි මේ ගේම් එක ප්ලේ කරලා බලමු මේක කොයි වගේද, කොයි වගේ දේවල්ද මේකේ තියෙන්නේ, එහෙම කොයි වගේ අපිට විදියවලද ප්ලේ කරන්න තියෙන වගේ දේවල් අපි එහෙනම් බලමු. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැති කවුරු හරි ඉන්නම නම් දැන් මම පාලින් පේන subscribe button එක click කරලා ඊට පැත්තෙන් එන bell notification එක all කියන බටන් එක select කරන්න. මේ වගේම තමයි මේ වීඩියෝ එක කට්ටියට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එකට like එකක් දාගන්නම අපි වීඩියෝ එක බලන්න එහෙනම් යමු. හරි ඉතින් ගේම් එක ඕපන් වෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් FX Studio කියලා උඩට පේන ඇති ලෝගයක් වැටුණා. ඊට පස්සේ මේ විදිහට කැරම් කියලා මේ විදිහට ඉත්තෝ දෙන්නෙක් එක්ක ඩවුන්ලෝඩ් එකක් වැටලා මෙතන version එක පෙන්නලා ඔයගලන්ට ගේම් එක ස්ටාර්ට් වෙනවා. හරි ඉතින් මේක තමයි ගේම් එකේ හෝම් එක. ඉතින් හෝම් එකේදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට ගොඩක් දේවල්. ඉතින් මුලින්ම අපේ නම සහ ලෙවල් එක, ඊට පස්සේ ඔයගලන්ට කැමති රූපේ, ඊට පස්සේ සල්ලි, මැනික්, ඊට පස්සේ සෙටින්, ලකි ෂොට්, කැරම් කියලා මේ විදිහට නම, ලෝකල්, ප්‍රයිවට්, මල්ටිප්ලේ, ෂොප්, ස්ටිකර්, ඊට පස්සේ රෑන්කින්, විනර්ස්, ඒ වගේ ගොඩක් දේවල් ඔයගලන්ට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගේම් එකේ විශේෂත්වය තමයි ඔයගලන්ට මේ ගේම් එකේ වැඩිම වින් කවුන්ට් ප්‍රමාණයක් දිනලා ඔයාට ෆෝන්, ඊට පස්සේ හෙඩ්සෙට්, වොච්, ඒ වගේ ගොඩක් දේවල් ඔයාලට දිනා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාත් කැරම් ගේම් ගහන ප්‍රෝ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ගේම් එක ප්ලේ කරලා බලන්න. ඉතින් මේක මෙහෙමයි මුලදීම ඔය ගේම් එක ඉන්ස්ටෝල් කරාම ඔයාගේ නම්බරේ දෙන්න එනවා. ඊට පස්සේ කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක ගහන්න ඕනේ. ඒකල ඔයාලට ගේම් එකට යද්දිම රුපියල් 5000ක්ද කොහෙද හම්බෙනවා. ඉතින් අන්නේ සල්ලි වලින් ඔයාලට පුළුවන් මේ මල්ටිප්ලේ කියන එකට ගිහිල්ලා රට වටේ ඉන්න චැම්පියන්ලත් එක ප්ලේ කරලා සල්ලි හොයා ගන්න. හරි ඉතින් අපි එකෙන් එකට ගිහිල්ලා බලමු. මුලින්ම මෙතන setting වලට ගිහිල්ලා බලමු. setting වල ඔයගලන්ට sound, music, chat ඒ on off කරගන්න පුළුවන්. ඊට පස්සේ your XP level එක බලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන read, share, language, like as ඒ ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ account එක ඕන නම් මෙතනින් delete කරන්නත් පුළුවන්. හරි ඉතින් setting වල ඔය ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන මේ විදිහට එහා පැත්තෙන් money ගානේ වගේ. ඉතින් money මෙතන වාට පුළුවන් මේ shop කියන එකට යට shop කියන එකට ගිහිල්ලා මෙතන මැනික් දිනාගෙන ඔයාට පුළුවන් මේ වගේ මේ ලොකු මුදල් ප්‍රමාණයක් ඔයගලන්ට ගන්න. ඉතින් මේ මැනික් දිනාගන්න මෙහෙමයි. ඉතින් ඔයාට තියෙන්නේ රෙඩා පොට් කරන්න මේ මැච් එක ප්ලේ කරනවා. එතකොට ඔයාට මේ මැනික් හම්බෙනවා. හරි ඉතින් අපි මෙතනට ගිහිල්ලා බලමු. එතන ඔයාගේ නම, ඊට පස්සේ මේ විදිහට ප්‍රොෆයිල් පිච් එක ඒ ටික තමයි කරන්න තියෙන්නේ. එකල සේව් දෙන්න තමයි තියෙන්නේ. හරි ඊට පස්සේ ඉතින් ඔයාලට මෙතන පේනවා ලකි ෂොට් කියලා එකක් තියෙනවා. අපි ඒකට ගිහින් බලමු. ඉතින් මේකේ ඔයාලට හැමදාම හම්බෙන්නේ නැහැ. ඒක දවසින් දවසට හම්බෙන්නේ. ඉතින් මෙතන ඔයාලට පුළුවන් මේකේ රංකාසි තුනක් තියෙනවා. ඒ රංකාසි තුන හරියට මෙයාවල ඔයාලට දිනා ගන්න පුළුවන්. ඉතින් මෙතන මේ මම දැන් ප්ලේ කරලා තියෙන නිසා මේකේ පොඩ්ඩක් තව next day එකේ තමයි අපිට ප්ලේ කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මම ප්ලේ කරාට පස්සේ පැය 24කට පස්සේ තමයි මේක අන්ලොක් වෙන්නේ. ඉතින් මම තාම පැය 21යි මිනිත්තු 5යි එහෙම ගානක් තියෙන්නේ. හරි ඉතින් හෙට තමයි මට කියන්නේ මේක ප්ලේ කරන්න වෙන්නේ. ඉතින් යාළුවෝ ඔන්න මේකේ මේ වින්නර්ස්ලා ඒගොල්ලන් මම මෙතන පෙන්නනවා හැමතිස්සෙම. හරි ඉතින් අපි පහළ ඔප්ෂන් වලට ගිහිල්ලා මෙන්න මේකට ගියා. ඊට පස්සේ මෙන්න මෙතනින් තමයි ඔයගොල්ලන්ට ඩිස්ක් එක මාරු කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් කැමති ඩිස්ක් එකක් ගන්න. ඉතින් මෙතන මේ පළවෙනියට හම්බෙන එකේ power ඒවා අඩුයි. ඉතින් ඒ ඔක්කොම මෙතනින් පෙන්නනවා. ඉතින් මේ අටට ශ්‍රී ලංකාවේ කොඩිය, ඊට පස්සේ තවත් ඇඩ් වෙලා තිනවා. තවත් මෙන්න මේ තුන ඇඩ් වෙලා තිනවා. ඉතින් මම කලින් ගේම් එක ප්ලේ කරාදී මේ තුන විතරයි අන්තිමටම තිබ්බේ. නමුත් දැන් මෙන්න මේ ටික ගේම් එකට ඇඩ් වෙලා තිනවා. ඒවා ගොඩක් ගණන්. ඉතින් හරි ඒ ටික තමයි මෙතන තියෙන්නේ. ගොඩක් ලොකු ගණන් වල ඒවා. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් හොඳ මේකට ඉතින් මේක ගන්න පුළුවන්. ඉතින් අනිත් ඒවාත් සාමාන්‍ය විදිහ තමයි. හරිද? හරි ඉතින් එතන එහෙම විදිහට තියෙන. ඉතින් මෙතන රෑන්කින් වල ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ විනර්ස් ලව. ඉතින් පේනවා ඉතින් පළවෙනියටම ඉන්නේ
රුචි රා කියලා එහෙම එක්කෙනෙක් ඊට පස්සේ සෙල්රොමි කැලුම් ලක්සිරි ඒ වගේ ගොඩක් කට්ටිය මෙතනින් පෙන්නනවා. ඒගොල්ලන්ගේ මණී ගානත් මෙතන මේ විදිහට පෙන්නනවා. හරි ඉතින් මෙතන ගොඩක් කට්ටිය ඉන්න අපේ නමක් තියෙනවා මෙතන. ඒකේ තියෙන්නේ 8ම. ඉතින් හරි ඔයාලා මෙතන අපේ නම්බරේ බලන්න පුළුවන්. මේගොල්ලන්ගේ නම්බර නම් අපිට හරියට පෙන්වන්නේ නැහැ. හරිද? හරි ඊට පස්සේ මෙන්න මෙතන විනාශ කියලා එකට ගිහිල්ලා ඔයාලට දිනාගත හැකි තෑගි බලා ගන්න පුළුවන්. මොබයිල් ෆෝන්, හෙඩ්සෙට්, වොච් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ තින්නේ දිනාගත්ත කට්ටිය. ඉතින් පේනවා ඇති ෆෝන් එහෙම දිනාගත්ත ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් මේක මාසෙන් මාසෙට කොහෙද බලන්නේ. හරි එහෙනම් ඉතින් අපි දැන් මේක ප්ලේ කරලා බලමු. ඉතින් මේක ලෝකල් කියලා තියෙනවා. කියන්නේ තනියම ප්ලේ කරන්න පුළුවන් ඔයාට. ඔයාගේ තව කවුරු හරි ගෙදර ඉන්න එක්කෙනෙක් හරි ඔයාලා ළඟ ඉන්න කාත් එක්ක හරි මේක ප්ලේ කරන්න පුළුවන් මේකට ගිහිල්ලා. ඉතින් මේ ඊට පස්සේ මෙතන ප්‍රයිවට් කියලා තියෙන්නේ. ඔයාට පුළුවන් මොකක් හරි යාළුවෙක් හම්බුනොත් එහෙම ඒ යාළුවාට කියලා මෙතන මේ ක්‍රියේට් කියන එක දීලා රූම් එකක් ක්‍රියේට් කළා. එතකොට ඊට පස්සේ මේ කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක අරයට යවන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන ජොයින් කියන එක දුන්නාම මේ කෝඩ් එක ගහන්න යනවා. ඉතින් අනිත් කෙනා එතනට කෝඩ් එක දුන්නාම මැච් එකට වටෙනවා. ඉතින් එහෙම කළා ඔයාලට එතනින් සල්ලි හොයන්න පුළුවන්. ඉතින් අපි මල්ටිප්ලේ කියන එකට ගිහිල්ලා බලමු. ඒක අපිට කොළඹු ඊට පස්සේ දඹුල්ල ගාල්ල ජැෆ්නා කැන්ඩි ඊට පස්සේ ඇල් ඉතින් ඒ ටික තියෙනවා. පේන ඇති මේකේ ගොඩක් මෙතන 500ක් එකතු වෙන්නේ. එහෙම ගොඩක් තියෙනවා. ඉතින් අපි මේ කොළඹ එකේ ප්ලේ කරලා බලමු කොහොමද එන්නේ කියලා. මෙතන ප්ලේ කෙනෙක් අපිට සිලෙක්ට් වෙනවා. හරි ඒගොල්ලෝ ඉතින් මෙතන අපිට පළවෙනිට හරි මොහොකට හරි එන්නේ. ඉතින් මේ මාර සාමාන්‍ය විදිහට කැරම් ගහන විදිහට මෙහෙම කරවා පුළුවන්. ඉතින් මම නම් සාමාන්‍යයෙන් මේ පැත්තට තමයි යවන්නේ ගොඩක්. ඒ කියන්නේ ඒකල්ලා දානවා අයියෝ කියලා. මොකද ඒක කට්ටකමක්. හරිද? අපිට පුළුවන් එහෙම කළා දැන් එයා එහෙම උනොත් මෙතනට ගැහුවාම අපිට පුළුවන් දැන් එයා ගිත්තොක් හදිස්සිය ගියොත් එහෙම අපි ගැහුවාම අන්න ඒක නිසා තමයි මම එහෙම වැඩක් කරන්නේ. අපි බලමු ඉතින් ඔන්න එකක් දාගත්තා යන්තම්. ඉතින් මම මේක දිනන්නම් එහෙම කයියක් දෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහට ඉතින් මේ ගාමු ඉතින්. ඉතින් ගොඩක් සල්ලි එකතු කරගෙන තියාගත්තා මේ ඉත්තෝ ගත්තා යාළුවනේ මේ ඩිස්ක අන්නේ උන් ගත්තා. ගොඩක් සල්ලි වලින් ඉතින් අන්න ඒක නිසා සල්ලි නාස්ති වුණා මගේ තිබ්බ. ඉතින් මම දිනන්නම ගියා ගහන්න නැහැ. ඉතින් සාමාන්‍ය ඔයගොල්ලන්ට මේ ගහන විදිහ පෙන්නන්නම්. මෙතනින් ඕගොල්ලෝ දාපු මුදල් ප්‍රමාණය ඒ ටික බලන්න පුළුවන්. හරි ඉතින් මෙතනට පොඩ්ඩක් ගහලා බලමු යයිද කියලා. හරි එතන නම් ගියා. දැන් නම් රෙඩා යවන්න පුළුවන්. හරි මම ඔයගොල්ලන්ට මැනික වැටෙන විදිය පෙන්නන්නම්. මේ විදිහට රෙඩා පොට් කරන්න තියෙන්නේ. පේන ඇති. හරි ඒ වගේම තමයි ඔයගොල්ලන්ට කියන්න ඕනේ දැන් ඔයාගේ ඉත් ඔයා එකපාර ඒ කියන්නේ දැන් අරයට අවස්ථාවක් නැතුව ඔයා එකපාර 4ක් දැම්මයි කියලා හිතන්නකෝ. ඊට පස්සේ ඔයා පස්වෙනි ඉත්තාවක් දැම්මොත් එහෙම ඔයාට අන්ස්ෆයර් කියලා ඔයාට රුපියල් 100ක් වැඩි වෙනවා. ඉතින් අන්න එකත් සුපිරිම මේ එකක්. ඉතින් ඔයාට මේක දිනන්නේ නැති වුණාට මෑනිකක් හරි එහෙම නැත්නම් අර 100ක් හරි ඔයාට ගන්න පුළුවන්. හරි ඒක යාගේ ගියේ නැහැ. ඉතින් සමහර වෙලාවට ගේම් එක ලැග් වෙන සීන් තියෙනවා. ඉතින් අන්නේ වෙලාවල් වලට සාමාන්‍යයෙන් මේ අපි ගැහුවේ නැති වුණත් එයාට යන්න පුළුවන් අවස්ථා තියෙනවා. හරිද? එයාගේ පොඩි ලැග් වීම් තියෙනවා තාම ගේම් එකේ. ඉතින් කලින් ඔයාලට තිබ්බා ඒකේ මෙන්න මේ chat box එක වැඩ කරන්නේ නැතුව ගියා සමහරුන්ට. හරි ඉතින් දැන් අපේ අවස්ථාව තියෙන්නේ මම හිතන්නේ දිනන්න පුළුවන් වෙයි කියලා. අවුලක් නැහැ මෙයාට ඒ අවස්ථාව දෙමු ඉතින්. එයාගේ ඩිස්කත් මේ එකයිනේ. හරි ඉතින් අපි එකෙන් බැලුවා පේන ඇති මේක වින් කරපු එක කරා මේ විදිහට යවනවා. ආයි අපි මැච් එක ප්ලේ කරලා බලමු. ඉතින් මෙතන ප්ලේයර් සිලෙක්ට් වෙනවා. ඉතින් ඔයාලා මේ ඒ වොච් එකේ ටයිම් එක මේ වුණත් ඔයාලට හම්බෙන්න පුළුවන්. ඉතින් මෙයාගේ ඩිස්ක හොඳ ඩිස්ක් එකක්. පේන ඇති එකපාරින් ගියා යාගේ. ඉතින් ඔයාලට ඒ වගේ මේ ගේම් එකවත් ප්‍රෝ කෙනෙක් නම් ඉතින් ඔයාලට මේක සුපිරියටම ප්ලේ කරන්න පුළුවන් නම් ගේම් එක අරන් අනිවාර්යෙන්ම ඉතින් ෆෝන් එකක් එහෙම දිනාගෙන බලන්න. ඉතින් අපිට මෙතනින් මේගේ රිමෝට් දාන්න පුළුවන්. එහෙම නැත්නම් පාට ෂොට් එක කෑවද බං ඔයා පරක්කු අර මේ ඔක්කොම තියෙනවා. ඉතින් මෙහෙම hina වෙන සින්දු ඒවත් එහෙම තියෙනවා. ඉතින් මම වැඩි දාන්න යන්නේ නැහැ. කොපිරයිට් වලට ප්‍රශ්න තියෙන හින්දා.
හරි ඉතින් පේලා දෙන්නේ කූල් කියලා වැටෙනවා. හරිද? ඉතින් ඇමේසින් ෂොට් කියලා වැටෙන්නේ මෙන්න මේකෙන් පස්සේ. Amazing shot. ඉතින් පේන ඇති දැන් on fire කියලා වැටෙන්නේ මේ ඉත්ත දැම්මොත්. හරිද? රෙඩා දැම්මට එහෙම ඉතින් වැටෙන්නේ නැහැ. හරි එයත් දාගත්තා. ඉතින් ඔයාගේ ඩිස්කා ඉතින් අර හොඳ වෙන තරමට තමයි ඉතින් ඩිස්කා ස්පීඩ් යන්නේ. හරි ඉතින් එයාන සුපිරි වැඩ් එකක් වගේ. ඉතින් අපේ අර ඉත්තෝ දෙන්න ඉන්නවා. ඒ ඉත්තෝ දෙන්න එළියට ගන්න විදිහක් තියෙනවා සුපිරි. එයා මේ පාර රෙඩා පොට් කරගත්තා. ඉතින් ඔයාලා මෙතනින් ඔයාලා මෙතන දෙන සල්ලි ටික එයාට දීලා ගේම් එකෙන් අයින් වෙන්න පුළුවන් එතනින්. හරි එයාට ඒ අවස්ථාව නැති වුණා. අවුලක් නැහැ ඉතින් අපිටත් නැති වෙයි. හරි ඉතින් එයා දින්නා ඉතින් හරි එහෙනම් ඉතින් ඔන්න ගේම් එක පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නුවා. හැබැයි මම දින්නේ නැහැ ඉතින්. ඉතින් දිනවා නම් පොඩ්ඩක් මොලේ කල්පනා කරලා ප්ලේ කරන්න ඕනේ. ඉතින් මේ තින්නේ අපි මේ කියන්නේ ගෙදර කවුරු හරි එහෙම නැත්නම් ළඟ ඉන්න කවුරු හරි එක ප්ලේ කරන එකක්. ඉතින් ඔයාලා මේක තනියම ප්ලේ කරලා පොඩ්ඩක් හුරු වෙන්න පුළුවන්. මේක ඉත්තෝ ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ දඹුල් එකට එන විදිහට ඉත්තෝ ඉන්නවා. ඉතින් ඔයාට වාගේ කවුරු හරි යාළුවෙක් හරි එහෙම සෙට් වුණොත් ඉතින් ඔයාට ගේම් එක මෙහෙම ප්ලේ කරලා එහෙම මේව කරන්න පුළුවන්. එයාගම තමයි සාමාන්‍ය විදිහම තමයි ඉතින් ඩිස්කා වලේ යවන්න බෑ මේකේ. ඉතින් පේනවා ඇති ඌවා ඉතින් අපි පොඩ්ඩක් ඉත් එක්ක එහෙම යවලා බලමු. ඉතින් ඔයා ගෙදර ඉන්න වෙලාවක ඩේටා නැති වෙලාවක මේ මෙන්න මේක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඩේටා නැති කට්ටිය තමයි අන්නේ අවස්ථාව දීලා තින්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ගේම් එක ප්ලේ කරලා බලන්න. මම පාල ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තිනවා download link එක. Play Store එකේ link එක දාලා තින්නේ. ඉතින් බය වෙන්න දෙයක් නැහැ ඒක නිසා. ඉතින් ඔයගොල්ලෝ ප්‍රෝ කෙනෙක් නම් ඉතින් අනිවාර්යයෙන්ම මේක ප්ලේ කරලා ෆෝන් එකක් එහෙම දිනාලා බලන්න. ඉතින් ඔයගොල්ලන්ගේ වාසනාව තිබ්බොත් එහෙම ඉතින් ෆෝන් එකක් වාඩි දිනා ගන්න පුළුවන් නේ. හරි ඉතින් ඔන්න මම ඒක අර ප්ලේ කරලා ඉවර කරගත්තා. ඉතින් එහෙනම් ඉතින් මම අදට වීඩියෝ එක නවත්තනවා මෙතනින්. ඉතින් channel එක හදන්න subscribe කරන්න. අනිවාර්යෙන්ම කට්ටියට බලන්න share කරන්න වීඩියෝ වල like එකක් දාන්න. ඔයාගේ අදහස් ගේම් එක ගැන අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ කැමති ගේම් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් මම පුළුවන් වෙලාවට ඒ ගේම් ගැනත් වීඩියෝ ගේනවා. එහෙනම් ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.